හැමෝටම සුබ දවසක්. සොයම් විත් සකෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද පළවෙනි පාඩම විදිහට මම කියලා දෙන්නේ very beginner common swimming step ටිකක්. බබල්ස් කරන විදිහයි, front floating කරන විදිහයි. මේ steps වලින් පුළුවන් පීනන්න දන්නේ නැති කෙනෙකුට, වතුරට බය කෙනෙකුට වතුරට හුරු වෙන්න. මේවා ලොකු දෙයක් නෙමෙයි කියලා හිතයි. ඒ වුණාට පීනන්න දන්නේම නැතු කෙනෙකුට මුලින්ම කළ යුතුම දේවල්. beginner step ටික පටන් ගන්න කලින් කියන දේවල් කිහිපයක් තියෙනවා. අපි පූල් එකකට බහින්න කලින් ෂවර් එකක් දාගෙන අපේ ශරීරය පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. තව දෙයක් තමයි අපි වතුරකට බහින්න ඉස්සෙල්ලා simple exercise වගේක් කරලා ඉන්න ඕනේ. stretching or relaxing. exercise lesson එකක් මම ලබන සතියේ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද first වීඩියෝ lesson එක විදිහට swimming beginner step ටිකක් කරන එක හොඳයි කියලා තමයි මට හිතුනේ. ඒ වගේම මේ exercise කරන්න හේතුවත් මම ලබන සතියේ වීඩියෝ එකකින්ම අරගෙන එන්නම්. හොඳයි අපි මුලින්ම බබල්ස් කරලෙමු. ෂවර් එකක් එහෙම දාගෙනනේ අපි පූල් එකට බහින්නේ. ඒ බැස්සට පස්සේ අපි හොඳ හුස්මක් ගන්න ඕන. ඒ හුස්ම අරගෙන වතුර යටට ගිරිලා ඊට පස්සේ අපි ඒක පිට කරනවා. ඒක තමයි අපි බබල්ස් කරනවා කියලා කියන්නේ. මේ මම ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ. හුස්මක් ගන්නවා, වතුර යටට යනවා, ඒක පිට කරනවා. මේ විදිහට 10 පාරක් විතර කරන්න. එක දිගට නවත්තන්න නැතුව 10 පාරක් බබල්ස් කරන්න උත්සාහ කරන්න. ආයෙ පොඩි වෙලාවක් ඉඳලා නවත්තන්න නැතුව එක දිගට ආයෙ 10 පාරක් බබල්ස් කරන්න. හොඳයි අපි දැන් මුලින්ම බබල්ස් කරේ සිරස් 4 ගිලිලා. දැන් අපි ඊළඟට බබල්ස් කරන්න යන්නේ තිරස් 4 ගිලිලා. මූණ විතරක් තිරස් 4ට වතුර යටට දාලා තමයි අපි ඊළඟට බබල්ස් කරන්න යන්නේ. හොඳ හුස්මක් ගන්න. මූණ තිරස් 4ට වතුර යටට දාන්න කලින් වගේම ඒ ගත්ත හුස්ම පිට කරන්න. මේ විදිහට එක දිගට 10 පාරක් කරන්න උත්සාහ කරන්න. ආය පොඩි වෙලාවක් ඉඳලා ආය 10 පාරක් බබල්ස් කරන්න උත්සාහ කරන්න. බබල්ස් කරනකොට බොඩි කන්ට්‍රෝල් එක නැති වෙලා පාවෙන්න වගේ. ඒයි ඒක ගණන් ගන්න එපා. පූල් ගැට එක අල්ලගෙන බබල්ස් කරන්න උත්සාහ කරන්න. අන්ඩර්වෝටර් වීඩියෝ එක විතරක් නෙමෙයි මම අබව් වෝටර් වීඩියෝ එකකුත් ගත්තා බබල්ස් කරන විදිහ. මේ වගේ හොඳ හුස්මක් ගන්න. තිරස් 4ට මූණ වතුරට දාන්න. ගත්ත හුස්ම පිට කරන්න. මේ වගේ හරි අද පාඩමේ අන්තිම ඇක්ටිවිටි එක විදිහට අපිට කරන්න තියෙන්නේ ෆ්‍රන්ට් ෆ්ලෝටින්. ෆ්‍රන්ට් ෆ්ලෝටින් කරනකොට ප්‍රධානම දේ තමයි අපේ මුළු ශරීරයම රිලැක්ස් කරන්න ඕනේ. එහෙම නැතුව ෆ්‍රන්ට් ෆ්ලෝටින් කරන්න බෑ. ඊළඟට අපි හොඳ හුස්මක් අරගෙන ඒක පෙනහළ වල රඳවලා තියාගන්න ඕනේ. පූල් ගැට එක අල්ලගෙන හොඳ හුස්මක් අරගෙන තිරස් 7ට මූණ වතුරට දාන්න. කකුල් දෙක රිලැක්ස් කරන්න. එතකොට නිකම්ම ශරීරේ වතුරේ පාවෙනවා. වැලමිට නමාගෙන ගැට එකේ එල්ලිලා එහෙම කරන්න එපා. එතකොට වතුරේ ගිලෙනවා මිසක් පාවීමක් වෙන්නේ නැහැ. අත් දෙකත් හොඳට රිලැක්ස් කරන්න. පූල් ගැට එකට නිකන් ටච් එකක් විතරක් දෙන්න. ඒකේ එල්ලෙන්න යන්න එපා. බය නැතුව හොඳට මූණ තිරස් 7ට වතුරට දාලා කෙලින්ම පූල් එකේ පතුල දිහා බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් තරම් වෙලා හුස්ම අල්ලගෙන ඉන්නකම් වතුරේ පාවෙනවා. ඊට පස්සේ අපහසුාවක් දැනෙනකොටම ඒ ගත්ත හුස්ම වතුරට පිට කරලා ඔයගොල්ලන්ට වතුරේ නැගිටින්න පුළුවන්. අපි ගන්න හුස්ම පෙනහළ වල රඳවලා තියාගන්නකින් තමයි අපිට වතුරේ පාවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ හුස්ම පිට කරාම අපි වතුරේ ගිලෙනවා. මම මේ හුස්ම පිට කරා. දැක්කද? නිකම්ම මම එතකොට වතුරේ ගිලෙනවා. ඔයගොල්ලෝ ගත්ත හුස්ම පිට කරලා බලන්න. එතකොට වතුරේ ගිලෙන එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. පූල් එකේ නැගිටින්න ඕන වෙනකොට දණස් දෙක නම්මලා පපුව ළඟට ගේන්න මේ විදිහට. එතකොට ඔයගොල්ලන්ට පූල් එකේ පහසුවෙන් හිට ගන්න පුළුවන්. අදට පාඩම ඉවරයි. මම අද කියලා දුන්න ඇක්ටිවිටීස් ටික පීනන්න බැරිම කෙනෙකුට කරන ඇක්ටිවිටීස් ටිකක්. පීනන්න බැරි කෙනෙක් මේ දේවල් try කරනවා නම් තනියම පූල් එකට වතුර තියෙන තැනකට යන්න එපා. පීනන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දේවල් try කරන්න. මගේ පළවෙනි වීඩියෝ එකේදීම මම කිව්වා මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි පූල් ෆී එක නම් ගෙව ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳටම ඇති. ෆී එක පූල් එකෙන් පූල් එකට වෙනස් වෙනවා. ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මං ඉන්නේ බේගම් ප්‍රදේශයේ. එයාවට ඉන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like and comment කරන්නත් පුළුවන්. මගේ අනිත් social media වල links පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.